සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා IQ විස්කෝලේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අදත් අපි ඔයාලට රජයේ රැකියාවක් පිළිබඳ විස්තර ඇතුළත් වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම මතක් කරනවා රජයේ රැකියාව, පුද්ගලික අංශයේ රැකියාව සහ වෘත්තීය පාඨමාලා පිළිබඳ යාවත්කාලීන නවතම තොරතුරු දැන ගැනීම සඳහා IQ විස්කෝලේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ වගේ රජයේ රැකියාව විශාල ප්‍රමාණයකට බඳවා ගැනීමට නියමිතයි. එම බඳවා ගැනීම සඳහා වූ ගැසට් නිවේදන නිකුත් වූ සැනින්ම IQ විස්කෝලේ YouTube නාලිකාවෙන් අපි ඔයාලගේ ළඟටම අරන් එන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා නැවත වතාවක් මතක් කරනවා IQ විස්කෝලේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකේදීත් අපි වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කරන නිසා වීඩියෝ එක skip නොකර අවසානයේ තෙක් නරඹන්න කියලා මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ගැසට් නිවේදනයේ නිකුත් මුලින්ම සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය උප පොලිස් පරීක්ෂක පිරිමි තනතුර සඳහා තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. මේ ගැසට් නිවේදනයේ කාන්තාවන් සඳහා ගැහණු පාර්ශවය සඳහා යොදුම් කිරීමේ හැකියාවක් නැහැ. මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ පිරිමි අය සඳහා පිරිමි අයදුම්කරුවන් සඳහා තමයි. ගැසට් නිවේදනයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය ආධුනික පොලිස් පරීක්ෂක තනතුර සඳහා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපි දාපු කලින් වීඩියෝ එකේදී ගොඩක් අය අහලා තිබ්බා පොලිස් කාන්තාවන් බඳවා ගන්න නැද්ද WPC ලා ගන්න නැද්ද ගැසට් එකක් එනවද එහෙම කියලා. එතකොට ඒ විදිහේ ගැසට් එකක් ඉදිරියේදී බොහෝ දුරට එයි කියලා අපි හිතනවා. මේ ගැසට් නිවේදනය ලැබුණ ගමන් ගැසට් නිවේදනය නිකුත් වුණ ගමන් IQ විස්කෝලේ YouTube නාලිකාවෙන් අපි ඔයාලගේ ළඟටම අරන් එන්න සූදානම්ෙන් ඉන්නවා. ගැසට් නිවේදනය නිකුත් වූ සැනින්ම. හරි අපි මේ ගැසට් නිවේදනයේදී සඳහන් කර දෙනවා පහත් දැක්වෙන ලබන ආකෘති පත්‍රය අනුව සකස් කරන ලද අයදුම් පත්‍රය අධ්‍යක්ෂ බඳවා ගැනීම ආධුනිකයින් බඳවා ගන්නා කොට්ටාශය අංක 375 පළමු මහල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත කොළඹ 6 යන ලිපිණයට එවිය යුතුයි. අයදුම්පත් බහාය වන ලබන කවරේ වම්පස ඉහළ කෙළවරේ තමා අයදුම් කරන තනතුර සඳහන් කර එයා ලියාපදිංචි තැපෑලෙන් 2025 7/21 කියන්නේ ජූලි මාසේ 21 වෙනිදා ඊළඟ මාසේ 21 වෙනි දිනට හෝ ඊට පෙර ඉහත සඳහන් ලිපිණයට ලැබීමට සැලැස්විය යුතුයි කියලා සඳහන් කළ දෙනවා. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් සම්බන්ධයෙන් ක්‍රියා නොකරනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසිය විසින් අයදුම්පත් නිකුත් කරනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මම මේ ගැසට් නිවේදනය ඔයාලට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම් ලින්ක් එකකින් ඔයාලට පහසුවෙන්ම මේ ගැසට් නිවේදනය ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට වැඩිදුර අධ්‍යයනය කිරීමට සහ ආදර්ශ අයදුම් පත්‍රය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ගැසට් නිවේදනය හරහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට පහසුවෙන්ම PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. සඳහන් කළ දෙනවා අයදුම්පත් ලැබෙන අනුපිළිවෙල අනුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ කියලා. ඒ වගේම තමයි තනතුරේ පවතින පුරප්පාඩු මත ප්‍රමුඛතාවය අනුව බඳවා ගැනීම සිදු කිරීමෙන් අනතුරුව මෙම ගැසට් නිවේදනය අබලංගු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප සඳහන් කරලා තියෙනවා 55410ක් ආරම්භයේදී වාට හිමි වෙනවා. එතකොට මේකට සියලුම දීමනා සහිතව ලක්ෂයකට ආසන්න වැටුපක් මේදිත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තවද මෙම නිලධාරීන් 2022 12යි 5 වෙනි දිනද ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය CRTM 260 RTM 385 පරිදි ලබා දෙන ලබන දීමනා සඳහාද හිමිකම් කියනු ලබයි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මෙතනදී සඳහන් කරලා තියෙන 55410 කියන වැටුපට ජීවන වේදම් දීමනාව රුපියල් 17800ක් ඒ වගේම විශේෂ දීමනාව මූලික වටපින් 122ක් වශයෙන් 1250ක් දුෂ්කර දීමනාව රුපියල් 2000ක් නිල ඇඳුම් පිරිසිදු කිරීමේ දීමනාව රුපියල් 250ක් සහ ආහාර හා නවාතැන් දීමනාව රුපියල් 31800ක් වශයෙන් දීමනා ඔයාට මෙතනදී හිමි වෙනවා. එතකොට මෙතනදී ඔයාට රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් මේ දීමනාවල සිදුවෙන යම් යම් සංශෝධන සහ ඒ අදාළ දැන් මෙතනදී උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර සහ නවාතැන් දීමනාව ඔයාලට මෙතනදී වැටුපට එකතු වුණාට ඒක ආපහු ආය වෙනවා මේ ඔයාගෙන්. එතකොට ඒක ඔයාලට මේ ජොබ් එකට ගියාම සහ වැඩිදුර අධ්‍යයනය කරොත් ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් සරලව අපි කියනවා මෙතනදී මේ සියලුම දීමනා සහිතව රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට යම් යම් සංශෝධන මත අඩු වැඩිවීමක් අපි කියන මේ කියන ගානට වඩා අඩු වැඩිවීමක් සිදුවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙම දීමනා වලට අමතරව ප්‍රවාහන පහසුකම් නිලධාරීන්ගේ සුබ සාධන වෛද්‍ය පහසුකම් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විදේශ රටක තියවද ප්‍රතිකාර ගැනීමට මුදලින් ආධාර ලබාගත හැකියි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නිල ඇඳුම් සුදුසුකම් සපුරන නිලධාරීන්ට රාජ්‍ය විශ්වවිද්‍යාල
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමටත් අවස්ථාවක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තමාගේ ක්‍රීඩා කෞශල්‍ය හා සහජ හැකියාවන් අ, දියුණු කර ගැනීමේ පහසුකම් සහ රාජකාරී සඳහා ගමන් වියදම් දීමනා දුෂ්කර දීමනා හා විශිෂ්ට රාජකාරී සඳහා තෑගි වශයෙන් පොලිස් ත්‍යාගාර මුදලින් මුදල් පිරිනමනවා කියලත් සඳහන් කරලා තියෙනවා. අපි බලමු දැන් මූලික සුදුසුකම් මොනවද මේ සඳහා අවශ්‍ය වන ඔයාලට අයදුම් කරන්න. වයස් සීමාව සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 18ත් 26ත් අතරයි සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙන. ඒ වගේම ඔයා දැනට පොලිස් සේවයේ නියුතු නිලධාරියෙක් නම් ඔයාට වයස 28 දක්වා වයස් සීමාව දීර්ඝ කරලා තියෙනවා අයදුම් කිරීමට හැකිවන පරිදි. අපි බලමු මේ වගේම තමයි අධ්‍යාපන සුදුසුකම් ගැන සඳහන් කරනවා නම් මෙතනදිත් ගොඩක් දෙනෙක්ට අයදුම් කිරීමේ හැකියාව ඇති කියලා මම හිතනවා. අධ්‍යාපන පොත් සාධක සාමාන්‍ය පෙළ විභාගයෙන් මාධ්‍ය භාෂාව ඒ කියන්නේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි සහ ගණිතීය විෂයන් ඇතුළුව සම්මාන 4ක් සහිතව එක්වරකදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන එක නවා විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ සම්මාන 4ක් තියෙන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගයේදී සම්මාන 4 තුල ගණිතය සහ ඔයාගේ මව් භාෂාවට සම්මාන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එක්වරකදී විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍ය පොදු පරීක්ෂණයේ හරිය කියන්නේ වගේ ප්‍රධාන විෂයන් තුනවා සමත් වෙලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලා සටහන් කීපයක් යොදලා තිනවා. මේ ටික ඔයාලට අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. මම මේ ගැසට් නිවේදනයේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන නිසා මම ඒ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා. හරි ඊළඟට අපි බලමු කායික සුදුසුකම් වශයෙන් මෙතනදී තියෙනවා උස අඩි 5යි අඟල් 6ක් හෝ ඊට වැඩි විය යුතුය. ඒ කියන්නේ සෙන්ටිමීටර් වලින් නම් 167.64ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එකල උසක් තියෙන අඩි 5 අඟල් 6ක් කියන්නේ එතකොට අඩි 5යි අඟල් 6ක් තියෙන අයට අයදුම් කිරීමේ හැකියාව තියෙන. ඒ වගේම පපුව අඟල් 32 හෝ ඊට වැඩි විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා හුස්ම අල්ලන්නේ නැතුව. ඒ වගේම තමයි සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් අනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් කායික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම දෘෂ්ටිය පිළිබඳ අවශ්‍යතාවයන් සඳහන් කරලා තියෙනවා. උපැස් යුවලක් හෝ ස්පර්ශ කාච නොමැතිව මතක තියාගන්න උපැස් යුවලක් හෝ ස්පර්ශ කාච නොමැතිව එක් ඇසෙහි අවම දෘෂ්ටිය 12:6ට නො අඩු නොවිය යුතුයි කියලා සඳහන් කරලා එක් ඇසක දෘෂ්ටිය 6 වන විට අනෙක් ඇසෙහි 16 විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පොලිස් සේවයේ ගරුත්වයට නොගැලපෙන රාජකාරී වලට බාධා විය හැකි අන්දමේ කෘත්‍රිම ශාරීරික වෙනස්කම් කර නොතිබිය යුතුයි. මම කලින් වීඩියෝ එකේදී සඳහන් කරපු විදිහට ඔයාට ටැටූ ගහලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයා බොඩි මොඩිෆිකේෂන් මොන හරි කරලා තියෙනවා නම් ඔයාට මේ රැකියා අවස්ථාවට අයදුම් කිරීමේ අවස්ථාවක් නැහැ. ඔයාව රිජෙක්ට් වෙනවා මොන සුදුසුකම තිබ්බත්. ඒ වගේම තමයි වෙනස් සුදුසුකම් යටතේ සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුයි අයදුම්කරුවන් යහපත් චරිතයකින් යුක්ත විය යුතුයි. ඒ වගේම තමයි විශේෂම දේ අයදුම්කරුවන් අවිවාහක විය යුතුයි. ඒ වගේම දිවයින ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටිය යුතුයි. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය වන 4.1 සහ 4.2 අපි කලින් සඳහන් කරපු සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් දිනට සම්පූර්ණ කර තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ ඒ ආකාරයෙන් මේ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මූලික පරීක්ෂණ යටතේ සඳහන් කරලා තියෙනවා. ආයුධපත් ඉදිරිපත් කර ඇති ආයුධකරුවන් අතර සුදුසුකම් සහ වයස සපුරා ඇති ආයුධකරුවන් පමණක් මූලික පරීක්ෂණය සඳහා කැඳවීම සිද්ධ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සුදුසුකම් පරීක්ෂා කිරීම සිදු වෙනවා. මූලික සුදුසුකම් පරීක්ෂා කිරීම යටතේ ක්‍රියාකාරකම් කීපයකට වාට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ සඳහා ගතවන කාලය සහ ලබා දෙන ලකුණු ප්‍රමාණය මේ වගේ ඔයාලට දැක ගන්න පුළුවන්. මම එක එකින් එක විස්තර කරන්නේ ඔයාලට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඒ ටික බලා ගන්න පුළුවන්. මීටර් 1000ක දුර දිවීම එතකොට ඒකට අදාළව තියෙනවා කාලය විනාඩි 3කට අඩු නම් ලකුණු 30ක් හම්බ වෙනවා විනාඩි 3ක් 4ක් අතර නම් ලකුණු 20ක් හම්බ වෙනවා මේ විදිහට ලකුණු ලබා දෙන පිළිවෙලක් තියෙනවා මෙන්න මේ කියන ක්‍රියාකාරකම් යටතේ කාලයට අදාළව ඔයාට හිමි වෙන ලකුණු ප්‍රමාණයක් මෙතනදී තියෙනවා. ඒ වගේම තමයි සඳහන් කරලා තියෙනවා සටහනක් වශයෙන් මීටර් 1000ක දුර විනාඩි 5ක් කාලයකදී දීමට අසමත් වන ආයුධකරුවන් යෝග්‍යතා පරීක්ෂණය අසමත් ලෙස සලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ලිඛිත විභාගයක් පවත්වන මූලික පරීක්ෂණය සමත් වන ආයුධකරුවන් සඳහා පමණයි ලිඛිත විභාගය පවත්වන විෂය කාණ්ඩ දෙකක් යටතේ අවබෝධය හා භාෂා හැකියාව සහ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය කියන ලිඛිත විභාගය යටතේ වට ලකුණු 40ක් සහ 60ක් පිළිවෙලින් ලබා ගැනීමට සිද්ධ වෙනවා. කාලය විනාඩි 45ක් සහ පැය එකක කාලයක් වෙනවා සාමාන්‍ය බුද්ධි පරීක්ෂණයට. එතකොට සමත් ලකුණු ප්‍රමාණය 140ක් කියලා සඳහන් කරනවා. නමුත් වාට ඉහළම ලකුණු ලබා ගැනීමට සිදු වෙනවා. මේ සඳහා වාට ලකුණු ලබා දීමේදී
අවබෝධය හා භාෂා හැකියාවට ලකුණු 40ක් සහ මම කලින් සඳහන් කරා වගේ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණයට ලකුණු 60ක් වශයෙන් ඔයාලට ඉහළම ලකුණු ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙතනදී අ, ලැබෙනවා. මොකද විශාල තරගයක් මේ සඳහා වර්තමානයේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන. ඒ වගේම තමයි ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වන මූලික පරීක්ෂණයෙන් හා ලිඛිත විභාගයෙන් සමත් වන අයදුම්කරුවන් සඳහා පමණයි මේ පරීක්ෂණය පැවැත්වෙන්නේ. ඒ කියන්නේ මූලික පරීක්ෂණය සමත් වෙන අයට තමයි ලිඛිත විභාගය පවත්වන්නේ. ලිඛිත විභාගය සඳහා සුදුසුකම් ලබන්නේ. ලිඛිත විභාගයෙන් සමත් වන අයදුම්කරුවන් සඳහා පමණයි ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය පවත්වන්නේ. එතකොට මේ සම්මුඛ පරීක්ෂණයේදී ඔයාලට ලකුණු ලබා දීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අතිරේක අධ්‍යාපන සුදුසුකම්, භාෂා දැනුම, පරිගණක හැකියාව සහ වෙනත් ක්‍රීඩා කුසලතා, නායකත්වය සහ ප්‍රජා සේවාවන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ගේම් කියන නිර්ණායක යටතේ ඔයාලට ලකුණු ලබා දීමක් සිද්ධ වෙනවා. මෙතනදීත් ඔයාලට ඉහළම ලකුණු ලබා ගැනීමට සිදු වෙනවා මේ තියෙන තරගකාරීත්වයත් එක්ක. අ බදවා ගැනීමේ ක්‍රමවේදය යටතේ නැවත සඳහන් කරලා දෙනවා ලිඛිත විභාගයෙන් පසුව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව එකතු කොට අයදුම්කරුවන් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව අවරෝහණ ක්‍රමයට සකස් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙම ලකුණු අනුපිළිවෙල අනුව පුරප්පාඩු සංඛ්‍යාවේ 100ට 125ක අයදුම්කරුවන් සංඛ්‍යාවකගෙන් පසුබිම් පරීක්ෂණය සහ වෛද්‍ය පරීක්ෂණයට කැඳවා ඉන් සමත් වන අයදුම්කරුවන් පවතින පුරප්පාඩු සංඛ්‍යාව මත බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉහත පටිපාටින්ට පරිබාහිරව ජාත්‍යන්තර මට්ටමේ ජාතික මට්ටමේ හෝ විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයකින් යුක්ත වූ හෝ වෙනස් ක්ෂේත්‍රයකින් සුවිශේෂී දක්ෂතා හෝ ප්‍රවීණතා පෙන්눔 කර ඇති අයදුම්කරුවන්ගේ උස සහ පපුව පිළිබඳ සුදුසුකම් නොසලකා අනෙකුත් සුදුසුකම් සපුරා ඇතනම් පත් කිරීමේ බලධාරියාගේ අභිමතය පරිදි බඳවා ගැනීමේ හැකියාව තියෙන ඒගොල්ලෝ ඔන්න හොඳ අවස්ථාවක්. ඔයාට මෙතනදී ඔය සඳහන් කරලා තියෙන සුදුසුකමක් විදිහට සඳහන් කරලා තියෙන උස ප්‍රමාණය කියන අඩි 5 අඟල් 6ක් කියන උස ප්‍රමාණය නැත්නම් ඔයාට ඒ සඳහන් කර දෙන පපුවේ ප්‍රමාණය නැත්තම් ඔයාලට සුදුසුකම් ලැබීමේ හැකියාවක් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඔයා මේ ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ හෝ විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයකින් හෝ වෙනස් ක්ෂේත්‍රයකින් සුවිශේෂී දක්ෂතා හෝ ප්‍රවීණතා පෙන්눔 කරලා තියෙන කෙනෙක් නම් ඔයාව බඳවා ගැනීමට අවස්ථාවක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පසුබිම් පරීක්ෂණය යටතේ සඳහන් කරලා තියෙනවා ලිඛිත පරීක්ෂණයෙන් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් අඳුම් කරවන ලබාගත් ලකුණු සංඛ්‍යාව එකතු අවරෝහණ ක්‍රමයට සකස් කර එම ලකුණු අනුපිළිවෙල අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව මත අයදුම්කරුවන් සම්බන්ධයෙන් අයහපත් වාර්තා පිළිබඳ පසුබිම් පරීක්ෂණයක් පවත්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ පොලිස් සහ ආරක්ෂකයන් සඳහා අයදුම් කරන අයදුම්කරුවන් මේ ගැන දන්නවා. මොකද මේ පසුබිම් පරීක්ෂණයක් මගින් සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම තමයි බඳවා ගැනීමේදී අයදුම්කරුවන් විසින් අසත්‍ය තොරතුරු සැපීම ඔහු බඳවා ගැනීමට නොසුදුසුකමක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අසත්‍ය තොරතුරු සැපයූ බවට හඳුනා ගැනීම සිදු වුවහොත් ඕනෑම අවස්ථාවකදී පත්වීම අවලංගු කර සේවයෙන් පහ කිරීමට සිදු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙහිදී අයදුම්කරුගේ අයහපත් චරිතය අනාවරණය කර ගැනීම සඳහා ඔහු හා ඔහුගේ සමීප ඥාතීන්ද ඔහු සමීපව ඇසුරු කරන්නන්ගෙන්ද අයහපත් චරිතය හා හැසිරීම සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලබන අතර අයහපත් පසුබිම් වාර්තාවක් සහිත අයදුම්කරුවනුත් බඳවා ගැනීම සිද්ධ කරන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු ඊළඟට සඳහන් කරලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණය සම්බන්ධයෙන්. වෛද්‍ය පරීක්ෂණයේදී ඔයාට යහපත් පසුබිම් වාර්තා ඇති අයදුම්කරුවන් පමණයි වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. තෝරාගත් අයදුම්කරුවන් පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍ය මණ්ඩලයකින් පවත්වන ලබන වෛද්‍ය පරීක්ෂණයකින් සමත් වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. වෛද්‍ය මණ්ඩලය යම්කිසි ආකාරයකින් ප්‍රතික්ෂේප කරන ලැබුණ අයදුම්කරුවන්ට නැවත අභ්‍යාචනා කිරීමේ අවස්ථාවකුත් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පුහුණුව සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන ඉහත පරීක්ෂණ සියල්ලන්ගෙන් සමත් වන ආයුධකරුවන් පමණක් පවතින පුරප්පාඩු ප්‍රමාණය මත පොලිස්පතිවරයා විසින් නියම කරන ලබන දිනයකදී පුහුණුව සඳහා කැඳවනවා කියලා සඳහන් කරලා තියෙනවා. මූලික පුහුණුව ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී ලබා දෙන අතර ඉන් පසුව ආධුනික කාලයේ අවසන් වන තෙක් අදාළ ශාස්ත්‍ර පුහුණුව ලබා දීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මූලික පුහුණුව සාර්ථකව අවසන් නොකර නිලධාරීන්ගේ මූලික පුහුණු කාලය දීර්ඝ කිරීම හෝ අවස්ථානුකූලව පත්වීම අවලංගු කිරීම පත්වීම බලධාරියා සතු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තනතුරේ ස්වභාවය සම්බන්ධයෙන් සඳහන් කරනවා නම් මේක ස්ථීර තනතුරක් ඒ වගේම විශ්‍රාම වැටුප් සහිත ස්ථීර තනතුරක් කියලා ඔයාලට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් වරින් වර ගන්න ලබන ප්‍රතිපත්තිමය තීරණ වලට යටත් වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි
සේවා කොන්දේසි සඳහන් කරලා තියෙනවා. මෙතන සේවා කොන්දේසි වලදී අපි මම ඔයාලට වැදගත්ම කරුණු ටික විතරක් කියන්නම්. අ, ආධුනික කාල පරිච්ඡේදය සම්පූර්ණ කරන්න ඕනේ වසර 3ක. ඒ වගේම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියනෝ භාෂා ප්‍රවීණතාවය ලබා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි රාජ්‍ය සේවා කමිෂන් සභා, ජාතික පොලිස් කමිෂන් සභා චක්‍රලේඛ, ආයතන සංග්‍රහ විධිවිධාන, මුදල් රෙගුලාසි, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, භාණ්ඩාගාර චක්‍රලේඛ, ශ්‍රී ලංකා පොලිස් නියෝග, පොලිස් ගැසට් නිවේදනය, පොලිස්පති චක්‍රලේඛ, පොලිස්පති උපදෙස් සංග්‍රහ විධිවිධාන සහ පත්‍රිම් ලිපිය ඇතුළත් සියලුම කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආධුනික කාලය පත්වීම් දින සිට මුල් වසර 3ක් සඳහා බලපෑවැත්වෙන අතර එම කාලය තුළ නිලධාරියා විසින් නිලධාරියාට විවාහ වීමට අවසර දීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා විවාහ විය හැක්කේ පොලිස් චක්‍රලේඛ වලින් ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව පමණයි කියලා සඳහන් කරලා තියෙනවා. මේම රෙගුලාසි උල්ලංඝනය කළහොත් ඔයාගේ පත්වීම අවලංගු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි බඳවා ගන්නා අයදුම්කරුවන් පුහුණුව අවසන් කිරීමෙන් පසු වසර 5ක අනිවාර්ය සේවා කාලයක් සේවය කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉඳුරම් බඳවා ගන්නා සෑම නිලධාරියෙකුම පොලිස් සේවයෙන් පළමුවෙන් පත් කරනු ලැබූ විට තමා සතු වූ ස්වකීය අයිතීන් ඇත්තා වූ හෝ නමට ලියා තිබෙන්නා වූ හෝ පවරා තිබෙන්නා වූ හෝ සියලුම වත්කම් පිළිබඳ තමා විසින් දරනු ලබන සියලුම බැරකම් පිළිබඳවද විස්තර පොලිස්පතිවරයා වෙත සැපිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි නිලධාරියා විවාහ වූවාම ඉහත කී සියලු විස්තර කාලත්‍රය සම්බන්ධවද ඇතුළත් කර සැපීම සිද්ධ කරන්න ඕනේ. ඒ කියනවා විවාහ වෙච්ච කෙනාගේ විස්තර එක්ක ඔයා ඇතුළත් කරලා පොලිස්පතිවරයා වෙත සැපයීම සිදු කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පත්වීම ස්ථිර කිරීම සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. ඉඳුරම් බඳවාගත් නිලධාරීන් වසර 3ක පරිවාස කාලය තුළදී මාසිකව පවත්වනු ලබන ප්‍රගති ගුණවත් මාස 33ක් පවත්වාගෙන යා යුතුයි කියලා සඳහන් කරනවා. පරිවාස කාලයේ අවසානයේදී එම නිලධාරියාගේ සේවය පත් කිරීමේ බලධාරියා විසින් ස්ථිර කරනවා. ඒ වගේම තවද පරිවාස කාලය තුළදී පළවන කාර්යක්ෂමතා කඩයිමේ විභාගය සමත් වීමට අපොහොසත් වන නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතාවයේ පළවන කාර්යක්ෂමතා කඩයිම සමත් වීමට ගතවන අමතර කාලය මත කාර්යපටිපාටික රීතිය අනුව තීරණය වෙනවා කියලා සඳහන් කරලා තිනවා. පත්වීම් දල්දාරියා විසින් සේවය ස්ථිර කරනු ලබයි කියලා සඳහන් කරලා තිනවා. ඒ වගේම තමයි සඳහන් කරලා තියෙන එතේ වුවද ඉඳුරම් බඳවා ගන්න ලබන අමතර වසර 3ක කාලයක් ඇතුළත පළවන කාර්යක්ෂමතා කඩවීම විභාගය සමත් වීමට අපොහොසත් වන නිලධාරීන්ගේ පත්වීම ස්ථිර කිරීම හෝ පරිවාස කාලයේ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පත්වීම් බලධාරියා විසින් තීරණය කළහොත් මිස පත්වීම අවසන් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී ඔයාලට කාර්යක්ෂමතා කඩයීම සම්බන්ධයෙන් තියෙනවා. ඒ වගේම භාෂා ප්‍රවීණතාවය සම්බන්ධයෙන් තියෙනවා. මම ඒ ටික සඳහන් කරන්නේ නැහැ වීඩියෝ එකේදී. ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ටික අදාළ වෙනවා රැකියාවට සුදුසුකම් ලබන රැකියාවට බඳවා ගත්තට පස්සේ නිසා ඒ වගේම තමයි සඳහන් කර දෙන අයදුම් කරුවන් පහත දැක්වෙන ලිපි ලේඛනවල පිටපත් අයදුම් පතර අමුණා එවිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාගේ සහතික කරපු ඔයාගේ සහතිකවල පිටපත් යවන්න මුල් ලිපි ලේඛන ඉදිරිපත් නොකළ යුතුයි. ඒ කියන්නේ ඔබ ඔරිජිනල් ඒවා යවන්න එපා. උපැන්න සහතික, ජාතික හැඳුනුම්පතේ පිටපත, ඡායා පිටපත, අධ්‍යාපන සුදුසුකම් සනාථ කිරීම සඳහා සහතික ඊට අදාළ සහතික ඔයා ඡායා පිටපත් යවන්න මතක තියාගන්න ඔරිජිනල් ඒවා එහෙම යවන්න එපා. ඡායා පිටපත් ටික යවන්න. ඒ වගේම තමයි දැනටමත් රාජ්‍ය සේවයේ නියුතව සිටින අයදුම් කරුවන් ඔවුන්ගේ අයදුම්පත අදාළ ආයතන ප්‍රධානියා මගින් තමයි ඉදිරිපත් කිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අයදුම්කරු තෝරා ගන්නා ලද්දේ නම් ඔහු නිදහස් කළ හැකි බවට සහතිකය අමුණා එවීමත් ඔයා අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. ඒ වගේම අයදුම්කරු විසින් අයදුම්පත A4 ප්‍රමාණයේ කඩදාසි වල ස්වකීය අත්අඩංගුවින්ම සම්පූර්ණ කර අදාළ සහතික පිටපත් සමග ඉහත දෙවන ඡේදයේ දක්වා ඇති පොලිස් පෙතට ලැබෙනසේ එවිය යුතු අතර කොමන හෝ හේතුවක් නිසාවත් එය කිසියම් නිලධාරියෙකු වෙත බාර දීම සිද්ධ කරන්න එපා කියලා සඳහන් කරලා මේ කියලා තියෙන විදිහටම ඔයාගේ අයදුම්පත යොමු කරන්න. ඒ වගේම තමයි මෙම නිවේදනයේ දක්වා ඇති අවශ්‍යතාවයන් සෑම අයුරකින්ම සනාථ නොකරන අයදුම්පත් හා ඉදිරිපත් කර ඇති අයදුම්පතෙහි ආකෘතියට පරිබාහිරව යොමු කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ සම්බන්ධයෙන් ඒ අයදුම්කරුවන්ට පිළිතුරු එවන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සටහනක් හදලා තියෙනවා පරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ වලට කැඳවුම් ලබන අයදුම්කරුවන්ට ගමන් වියදම් හෝ අනෙකුත් දීමනා කිසිවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ගෙවන්නේ නැහැ කියලා. හරි. මම එහෙනම් හිතනවා මේකටත් ගොඩක් දෙනෙක්ට ආයුධම් කරන්න පුළුවන්. ගැටලුවක් වුණොත් සමහර විට ගැටලුවක් වෙන්න උස සම්බන්ධයෙන්. නමුත් උස සම්බන්ධයෙන්ුත් සහනයක් ලබා දීලා තියෙනවා. ඔයාලට ජාතික ජාත්‍යන්තර මට්ටමේ මොකක් හරි සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් ඔයා සුදුසුකමක් ලබලා තියෙනවා නම් ක්‍රීඩා ශාස්ත්‍රයෙන් හෝ මොනෑම ශාස්ත්‍රයකින් ඔයාට ආයුධම් කිරීමේ අවස්ථාව තියෙනවා. උස හෝ පපුවේ ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට. හරි. එතකොට මෙතනින් එහාට ඔයාලට බලා ගන්න පුළුවන්
මෙන්න මේ ආදර්ශ අයදුම් පත්‍රය මේ ආදර්ශ අයදුම් පත්‍රය ඔයාගේ අත්අකුරින්ම පුරවලා අපි කලින් සඳහන් කරපු ලිපිනයට මේ අයදුම් පත්‍රය යොමු කරන්න. හරි එහෙනම් අද අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අයදුම් කරන්න පුළුවන් හැම කෙනෙක්ම අයදුම් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් අද අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලුම දෙනාට සුබ දවසක්.